අපි දැන් හදන්නේ අපේ බ්ලවුස් එකේ අත් දෙක හදාගන්න. ඒ සඳහා අත යට ඉඳන් අඟල් 2ක් පහළ සිට උරහිස දක්වා වට ප්‍රමාණයට දම්වැල් ගොතා ගන්නවා. 3 mm හුක් එක තමයි මේකට යූස් කරන්නේ. මුලින්ම ස්ලිප් knot එක දාගෙන චේන් ගොතා ගන්නවා. මට මේකේ චේන් 100ක් ආවා. අත් දෙක ගොතා ගන්නෙත් මම බ්ලවුස් එකේ ඉස්සරහා පැත්ත ගොතා ගත්ත ඒ පැටර්න් එකෙන්මයි. පස්වෙනි චේන් එකේ ඩබල් ක්‍රොෂේ එකක් සහ චේන් එකක් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්නවා. නැවතත් චේන් 4ක් අත ඇරලා පස්වෙනි චේන් එකේ ඩබල් ක්‍රොෂේ එකක් චේන් එකක් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්නවා. අවසානයේදී අපි මුලින්ම හදාගත්ත ඩබල් ක්‍රොෂේ එකට සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ කරගන්නේ. නැවතත් චේන් දෙකක් මුලින් හදාගත්ත ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි අතරට ඩබල් ක්‍රොෂේ 3යි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි ගානේ ගොතා ගන්නවා. මේ විදිහටම ඒ වටේත් ගොතා ගන්නවා. අපි මේ විදිහට වට 18ක් ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අත එන්නේ. මේ වට 18ක් ගොතා ගත්තට පස්සේ
වට 18ක් ගොතා ගත්තාම අඟල් 7ක් උස එනවා. වට 18ක් ගොතාගෙන අවසානයේදී හැම ස්ටිච් එකකටම half double crochet එකක් ගන්න ගොතා ගන්න. ඊළඟට අපි බලමු මේ අත බ්ලවුස් එකට අල්ලගන්නේ කොහොමද කියලා. බ්ලවුස් එක අරගෙන අත් දෙක මහ ගන්න තියෙන ඉඩ ඉතුරු කරලා යටිනොට් ටිකක් ඉතුරු කරන්න ඕනේ. ඒක මම ඊළඟ ෆොටෝ එකකින් පෙන්නන්නම්. ඒ ටික මහ ගන්න ඕනේ. දෙපැත්තම ඒ විදිහට මහ ගන්න. ඊතලයේ දාලා තියෙන ටික විතරයි මහ ගන්නේ. ඒ විදිහට මහගෙන අත් දෙකත් මහ ගන්න ඕනේ. අත් දෙක මහනකොට හොඳ පිට කන පිට හොඳට බලලා මහ ගන්න. කන පිට පැත්තට මහලා ඉස්සරහ පැත්ත හොඳ පිට විදිහට තියාගන්න. මේ තියෙන්නේ මේ විදිහට අත මහගත්තට පස්සේ ඒ අගට මේ විදිහට මම පැන් එකක් යොදාගෙන තියෙනවා. දැන් බලමු මේ පැන් එක ගොතා ගන්න විදිහ. නැවතත් යාන් එක සම්බන්ධ කරගන්නවා. චේන් 5ක් දාගන්නවා. අපි ගොතාගත්ත half double crochet 3ක් අතහැරලා 4 වෙනි half double crochet එකේ single crochet එකක් හදා ගන්නවා. නැවතත් චේන් 5යි half double crochet 3ක් අතහැරලා 4 වෙනි half double crochet එකේ single crochet එකයි ඒ විදිහටම වටයක් ගොතා ගන්නවා. සම්පූර්ණ වටයක් ගොතාගෙන අවසානයේ මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. නැවතත් චේන් 5යි single crochet එකයි. අපි අර ගොතාගත්ත චේන් 5 මැදට තමයි single crochet එක ගොතාගන්නේ මෙන්න මේ විදිහට. චේන් 5යි single crochet එකයි. ඒ විදිහට 3 පාරක් ගොතා ගන්නවා. තුන් පාරක් ගොතාගෙන 4 වෙනි ලූප් එකේ ඩබල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්නවා.
ඩබල් ක්‍රොෂේ 10 ගොතාගෙන ඉවර වෙලා ඊළඟ ලූප් එකේ සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. නැවතත් චේන් 5යි සිංගල් ක්‍රොෂේ 1යි. ඒ විදිහට 3 පාරක් ගොතා ගන්නවා. මේ විදිහට තමයි අපි මේ වටේ ගොතාගන්නේ. ඒ වටයත් ගොතාගෙන අවසානයේ අපි පළවෙනි ලූප් එකට සම්බන්ධ කරගන්නවා සිංගල් ක්‍රොෂේ එකකින්. ඊළඟට දෙවෙනි ලූප් එකත් මේ වගේ ගොතා ගන්නවා. නැවතත් චේන් 5යි සිංගල් ක්‍රොෂේ 1යි. ඊළඟ ලූප් එකේ සිංගල් ක්‍රොෂේ 1යි. චේන් 5යි ඊළඟ ලූප් එකේ සිංගල් ක්‍රොෂේ 1යි. මේ විදිහට දෙපාරක් කරගන්නවා. චේන් 1යි අපි ගොතාගත්ත ඩබල් ක්‍රොෂේ 10. නැවතත් චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි. චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි. ඒ වගේ 10 පාරක් ගොතා ගන්නවා. මෙන්න මේ වගේ එන්න ඕනි. අවසානයේ චේන් 1යි සිංගල් ක්‍රොෂේ 1යි. නැවතත් චේන් 5යි ඊළඟ ලූප් එකේ සිංගල් ක්‍රොෂේ 1යි. චේන් 5යි සිංගල් ක්‍රොෂේ 1යි. ඒ වගේ දෙපාරක් කරගන්නවා. දැන් ආපහු චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි. චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි. ඒ වගේ 10 පාරක් ගොතා ගන්නවා. ඒ විදිහටම ඒ වටේත් සම්පූර්ණයෙන් ඉවර කර ගොතා ගන්න. අවසානයේදී දෙවෙනි වටේ ගොතාගත්තා වගේ මේ තුන්වෙනි වටේත් අවසන් කරගන්න. හතරවෙනි වටේදී චේන් 5යි සිංගල් ක්‍රොෂේ 1යි. මෙතනදී අපි ඒ විදිහට හදාගන්නේ එක පාරයි. චේන් 3ක් ගොතා ගන්නවා. ඒ චේන් 3 මුලින්ම පටන් ගත්ත ස්ටිච් එකට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා නැවතත් ඩබල් ක්‍රොෂේ එකක් හදා ගන්නවා. ඒ ඩබල් ක්‍රොෂේ එක හදාගන්න අපි මුලින් හදාගත්ත ඩබල් ක්‍රොෂේ 10 පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට ඒ විදිහට 10 පාරක් අපි ගොතා ගන්නවා.
ඊට ඒ වටේ සම්පූර්ණ කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඒ පැටර්න් එක ඉවර වෙන්නේ. නැවතත් චේන් 5යි සිංගල් ක්‍රොෂේ 1යි. ඒ විදිහට මේ වටේත් ගොතා ගන්න. මම අත් දෙකට බොත්තම් දෙකක් අල්ලගෙන තියෙනවා. ඒ බොත්තම් දෙක අල්ලගන්නේ මේ වගේ පෙටල් එකක් අරගෙන ඒක දෙකට නමලා අපි half double crochet ගොතා ගත්ත තැන් දෙකකින් මහ ගන්නවා. මහගෙන බොත්තමත් එතෙන්ට මහ ගන්නවා. ඒ විදිහට තමයි බොත්තම් දෙක අල්ලලා තියෙන්නේ. Thank you for your watching.